වීඩියෝ එකක් කරන්න හිතුනේ අපේ යනවනේ දැන් කතාව booking.com ටැක්ස් කරන්න ඕනේ කියලා. ඉතින් මන් දන්නේ නැහැ කවුද මේ මිනිස්සුන්ට මේ ඇඩ්වයිස් දෙන්නේ කියලා. දැන් අපි booking.com කියන්නේ මොකද්ද කියන්නකො. ඒතර booking.com විතර නෙවෙයි තව තියෙනවා hostel world කියලා එකකුත් තියෙනවා. Airbnb කියලාත් තියෙනවා. ඉතින් ඒගොල්ලන් ඇවිල්ලා සර්විස් ප්‍රොවයිඩර්. ප්‍රොවයිඩ් කරන කට්ටියක්. ඉතින් ඒගොල්ලන් ඇවිල්ලා මේ ලංකාවේ විතර නෙවෙයි ලෝකෙ තියෙන එක එක හෝටල්, විලාස්, ඔය hostel ඒගොල්ලන්ගේ platform එකේ දානවා. මං හිතන්නේ අපි විතර නෙවෙයි. ඒ කියන්නේ වෙන රටකට යන්න ඕනේ නැහැ. තමන්ගේ රටේ දැන් අපි උනත් ගාල්ලට යනවනම් ඒ පැත්තේ තියෙන කාමරය මුලින් බාන්නේ ගන්න කොහොමද කියලා booking.com එක. මොකද මේ ඔක්කොම හෝටල් ඒගොල්ලන් කරන්නේ booking.com එකට හොඳ රේට් එකක් දෙනවා. ඉතින් අපි උනත් කොහේ හරි යන්න ඉස්සෙල්ලා වෙන රටකට හෝ තමන්ගේ රටේම අපි විතර නෙවෙයි ඕනෙක් කෙනෙක් ඒගොල්ලන් බලන්නේ booking.com එකේ ගාන කොහොමද කියලා. ඊළඟ කාරණේ තමයි booking.com එකේ ඉන්නවා මිලියන් ගණන් ඒ සර්විස් එකට. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ සර්විස් එක ලබා ගන්න කට්ටිය ලෝකෙ පුරාම. ඉතින් මම දැක්ක දැන් විජිත හේරත් අපතුමා කියනවා මේ බ්‍රිස්බන් වල කට්ටියක් ඉන්නවා. ඒගොල්ලන් අලුත් හොඳයි අලුත් ඒවා හදන්නේ. ඒවා කරන්නේ වුණාට ඒගොල්ලන් හැදිලෙන්න කාලයක් යයි. දැන් booking.com එකේ ලෝකෙ පුරාවට මම හිතන්නේ රටවල් 150කට 180කට වඩා මේ හෝටල් ඒකේ ලිස්ට් කරලා තියෙනවා. එතකොට ඒකට මිලියන් ගණන් දවස ගානේ මිනිස්සු ඇවිල්ලා හෝටල් බුක් කරනවා. එතකොට ලංකාවේ අපි මොකද කරන්න ඕනේ? ඒ platform එකේ ටැක්ස් කරන එක නෙමෙයි කරන්න ඕනේ. හරින අපේ ටුවරිසම් බෝඩ් එකේ විජිත හේරත් ඇමතුමාලා ඒවා කතා කරගන්න ඕනේ. අපේ ලංකාව කොහොමද ඒකේ ප්‍රොමෝට් කරන්න කියලා ඒ වෙබ්සයිට් වල. සහ අපේ හෝටලින් කරුවන්ට තව එන්කරේජ් කරන්න ඕනේ මේ booking.com එකට හොඳ රේට්ස් දීලා තව ඒතකොට සුද්ධ තව ගලා යනවා මිසක් මේ වෙන හානියක් වෙන්නේ නැහැ. ඕක ටැක්ස් කරයි කියමුකෝ. ඒතර booking.com තීරණයක් ගන්නවා. හරි මේ අපි ලංකාවෙන් පුල් අවුට් කරනවා. ඒතර මොකද වෙන්නේ? අපිට දාවාසි booking.com එකට. එන සුද්දත් නැති වෙනවා. මොකද අපි ඇවිල්ලා මේ බලන්න කොච්චර ලස්සන රටක්ද. හැබැයි අපි කම්පීට් කරන්නේ ඒකත් මතක තියාගන්න ඕන. මේ රීජන් එකේ අපි කම්පීට් කරන්නේ ඉන්දියාව, මෝල්ඩීව්ස්, එතකොට මලේසියා, තායිලන්ත, සිංගප්පූර් නටයක් ගණන් ගමුකෝ. තායිලන්ඩ් වගේ රටක් ගන්නකො. එතකොට මේ මිනිස්සු ටුවරිසම් වලින් තමයි යැපෙන්නේ. ඉතින් අපිට වඩා මේ මිනිස්සු කොච්චර ටුවරිසම් කරනවද? එතකොට මේ මිනිස්සු ඔය වගේ තීරණයක් ගත්තා නම් කොච්චර බර ගාණක් හොයාගන්න තිබ්බද රජයට? එනකොට මේ මිනිස්සු එහෙම කරන්නේ නැහැ. මොකද අපි වෙන ඒවා රට යවලා ඩොලර් එනවා නම් ප්‍රශ්නයක් නැහැ මතුමා. අපි එහෙම නැහැනේ. අපි ටුවරිසම් වලින් යැපෙන රටක්. ඒ නිසා මතුමා මේ වගේ අනවශ්‍ය තීරණ ගන්නේ නැතුව මම කියන්නේ ඔය අහංගම ගාල්ල මාතර ඕන තරම් මේ හොරෙන් එන සුද්දෝ ඔය රෂ්‍යන් කාර්යෝ යුක්‍රේන් කාර්යෝ නරෝයි ඊශ්‍රායල් කාර්යෝ අරුගම්බේ පැත්තේ පොඩ්ඩක් මේ වල වැඩ කරන ඒ ටුවරිසම් වල ඉන්න රෙස්ටෝරන්ට්ස් කරන මිනිසුන් එක්ක පොඩ්ඩක් ඇඳවලා ඒ මිනිසුන් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඔයා. මොකද බ්ලැක් ඉකොනොමි එකක් ඩවුන් සවුත් වල ඔය අරුගම්බේ පැත්තේ තියෙනවා. මොකද මෙහි අපේ අමාරුවෙන් කොල්ලෙක් කීයක් හරි හොයාගෙන එක්ක කොල්ලු ටිකක් එකතු වෙලා හොස්ටල් එකක් පටන් ගන්නවා. එක්ක විලා එකක් පටන් ගන්නවා. එක්ක රෙස්ටෝරන්ට් එකක් පටන් ගන්නවා. ඒ මිනිස්සු අමාරුවෙන් පොලිසියනුත් එක කරදර වලට ලක් වෙලා ඊට පස්සේ ටැක්ස් උත් ගෙවාගෙන බොහොම අමාරුවෙන් ඒ බිස්නස් එක කරගෙන යන්නේ. අර සුද්දෝ ටික මෙහෙට ඇවිල්ලා ටැක්ස් ගෙවන්නෙත් නැහැ. ඊට පස්සේ හොරෙන් කාමර අඩුවට අරගෙන වැඩි ගාණන් වලට ඒගොල්ලන් ඔය බ්‍රිස්බන් වල කරන කට්ටිය වගේ ඒගොල්ලන්ගේ වෙන platform එක හොර platform වල ඒගොල්ලන් ඊට වඩා වැඩි ගාණට විකුණනවා. ඉතින් ඒව රෙගියුලේට් කරන්න නැමතුමා. එතකොට ඒව රෙගියුලේට් කරන්න ගත්තාම ඒ හොරතෙන් නැවතුවාම එතකොට අර ටැක්ස් ගෙවන මිනිස්සයාට සාධාරණයක් වෙන්න ටැක්ස් ගෙවන අපේ මිනිස්සයාට සහ ඒකෙන් තව ගාණක් අපිට ගන්න පුළුවන් රජයට. ඉතින් ඒ නිසා මතුමා කරුණා කළා ඔය එන booking.com එකටයි ඔය වගේ platform වලට ටැක්ස් ගහන්න ඒ වගේ ගොන් තීරණ ගන්න නැතුව කරුණා කළා රෙගියුලේෂන් පටන් ගන්න. අර ඩවුන් සවුත් වලට යන්න, ගාල්ල මාතර යන්න ගිහිල්ලා ඒ වයිවල වෙන ඔය සුද්දු දාගෙන ඉන්න හොර රෙස්ටෝරන්ට් ටැක්ස් ගෙවන්න නැතිව ටුවරිස්ට් බෝඩ් අප්‍රූවල් නැතිව ඒවා වටලා ඒ වගේ වැඩක් කරන්න මුලින්ම මේ නැත්තම් booking.com එකට මේ ටැක්ස් කළා අන්තිමට ඒගොල්ලන් මෙහින් අයින් වුණොත් එන සුද්දත් නැහැ. ඒ නිසා අපිට ඕනේ සුද්දෝ.
අපි අකමැත්තෙන් හෝ කැමැත්තෙන් අපිට අවශ්‍යයි. ඉතින් ඒ මිනිස්සුම. මොකද අපි ටුවරිසම් වල රිලයි කරන මේ රටක්. මොකද මේ අන්තික රීජන් එකේ අපි මේ booking.com ඒගොල්ලන් පුල් අවුට් කරයි කියලා ඒගොල්ලන්ට අවාසියක් වෙන්නේ අපිට තමයි අවාසිය වෙන්නේ. මොකද අපි කම්පීට් කරන්නේ මෝල්ඩීව්ස් එක්කයි මේ තායිලන්ඩ් එක්කයි සිංගප්පූර් මලේසියාත් එක්ක. ඉතින් කරුණාකරලා අපේ රට ප්‍රොමෝට් කරනවා මිසක් එන සුද්දත් නතර කරන වැඩ පිළිවෙලක් කරන්න එපා. එච්චර තමයි ඉතින් කියන්න තියෙන්නේ.